දැන් සිකියුරිටි තමුන් නිතරම මගේ ආරක්ෂාව ගැන හිතන්න ඕනේ. තේරුණාද? කොහොම මේක මෙහෙම කරලා ඉඳලා බෑ හරියන්නේ නැහැ. කුටිපත්ත ඉන්න ඕනේ ඈ. සිකියුරිටි සප්නා. මේ මිස්ටර් අල්විස් එන්න කියලා කිව්වා. දැන් මට පල්ලියද යමුණානේ. ඔව් ඉතින් දැන් හම්බ වෙලා දැන් හදිසියක් එන්න පුළුවන් නේ. යන්න. මේ මගේ ප්‍රයිවට් සෙක්‍රටරි මොකටද මගේ සිකියුරිටි එක ගෙන්න ගන්නේ? ඈ? එයා ගෙන්න ගන්න. මම බොරුවක් කිව්වා එයාව යවන්න. ඒකනේ මම බැලුවා. දැන් ඉතින් අප්‍රිකාවේ කුමාරියෝ දැකලා අපිව අමතක වෙලානේ. ඒකනේ ඉතින් ඔෆිස් එක පැත්තේ ආවෙවත් නැත්තේ. එහෙම නෙමෙයි. ඒවා රාජකාරී වැඩනේ. ඉතින් ඒවා හරියට කෙරෙන්න එපා. අනේ ඇමතිතුමා මේ ආවද කොහොමද? ඇමතිතුමා දැක්කම නිකන් දෙවියෝ දැක්කා වගේ. ඇමතිතුමා අනේ අපේ ආසනේ කට්ටිය හැමදාම ප්‍රශ්න කරනවා මේ අපේ ඇමතිතුමා ආවද කිය මේ කෝල් කර ප්‍රශ්න කරනවා. ඇමතිතුමා ආසනේ කට්ටියට නම් කතා කරන්න යන්න එපා. කතා කරොත් ලෙඩ. එහෙම කතා නොකර කොහොමද? අපේ ඒ කට්ටිය හින්දානේ මේ අපේ ඇමතිතුමාව බලයටපත් කරේ. බලයටපත් කරේ ඒගොල්ලන් හින්දානේ. ඇත්තද? එහෙනම් ඉතින් ඇමතිතුමාව ලෝඩින් අරන් ඇවිල්ලා මෙතනින් තියන්නේ නැති. අනේ මේ නිකන් ඉන්න අපිට මේ මිනිස්සු ආපහු අවශ්‍ය වෙන්නේ ඡන්දෙකදී විතරයි. ඡන්දෙකදී විතරයි. අනේ ඇමතිතුමා ඔහොම කතා කරන්න එපා. ඒවට ඉඩ දෙන්න එපා. මේ එහෙම මේ දැන් ඔය බලන්න ඡන්ද කාලේට එක ඡන්දයක්වත් හම්බ වෙන්නේ නැහැ මේ ගැන කියන විදිහට හිටියොත්. ඡන්දයක්වත් හම්බ වෙන්නේ නැහැ. අපිට කරන්න තියෙන්නේ ඒකට මෙන්න මෙච්චරයි. ඔව්. අපි හොඳට සිල්රෙදි ටිකක් අරගෙන ඒකේ ඔයාගේ නම ගහලා බෙදලා දෙනවා. එතකොට අපිට කරුණා කරලා ඔය දෙන්න පොඩ්ඩක් එළියට යන්න. මේ කරුණා කරලා ඔයා එළියට යන්න. නෑ සෝරි. මේ මිස්ටර් චමින්ද අපි දෙන්න වැදගත් වැඩක් කතා කරන්න මෙතනට ආවේ. ඇමතිතුමාව ගොඩක් දවසකින්. ඔයා ආවොත් නැත්තම් අපි වෙලව ගන්නවා. අපේ ආසනේ අයගේ ප්‍රශ්න ගොඩ ගැහිලා. ඇමතිතුමා ඉන්නේ ලොකු අනතුරක. කරුණා කරලා මේ දෙන්න එළියට යවන්න. අනේ අනතුරක්ද? මොකද්ද? නෑ හරි මේ කරුණා කරලා ඔය දෙන්න පොඩ්ඩක් එළියට යන්න. දෙන්න මෙලිට යන්නකෝ. මේ හරි මම පස්සේ කතා කරන්නම්කෝ. යන්න. දෙන්න මම හොඳ බබාලා වගේ යන්නකෝ. කො. පොඩ්ඩක් ඉන්න. මේ චමින්ද ළමයි ඉන්නවනේ. ඇමතිතුමා බලන්න මේ පත්‍රය දාලා තියෙන එක. මොකද දාන්නේ? ඇමතිතුමා ඉඩම් මගඩියක. මම එහෙම දෙයක් කරලා නෑ නේද? මේකේ දාලා තියෙන්නේ. ඇමතිතුමා ඉඩමකට හොර ඔප්පුවක් සාදා බැංකුවකින් විශාල ණය මුදලක් ගනි. චමින්ද මං කවදාවත් එහෙම දෙයක් කරලා නෑ. නිකන් බොරු කතා හදන්න එපා. හරි සර් කරුවේ නැති වුණාට අපේ හිටපු ඇමතිතුමා කරලා තියෙනවානේ. ඉතින් දැන් සර්ට තමයි ඒවට උත්තර දෙන්න වෙලා තියෙන්නේ. ගන්න එපා. පත්‍රෙන්ද දන්නේ නෑනේ. පත්‍රේ? ඔව්. ඔය අනම්මනම් අහන්නේ. උත්තර දෙන්න වෙනවා. පත්‍රයට උත්තර දෙන්න යන්න එපා. හරි. මේ දැන් අපි ඔකට මොකද කරන්නේ? මේකට ඉතින් මෙහෙම නැවිලා ඉන්නකොට තමයි ටිකක් ඒකට නෙමෙයි ඇයිද මේ පත්තරේ කේස් එකට. ඕකට මගුලක් මට මගෙන් අහන්නේ. මොකද මගුලක් කියන්නේ? පත්තරේ කේස් එක මොකද කරන්නේ? පොඩ්ඩක් කල්පනාවට එන්නේ නැහැ.